හලෝ බ්‍රෝ ඉතින් අද දිග්ගා වත් එක කතා කරන්න හිතුවේ කතා කරන්න ඕන එකක් තමයි හැම දවසකම මම වත් එක්ක කතා කරන්නේ වැදගත්ම දෙයක්. ඉතින් මම වැදගත් වෙයි කියලා තමයි වත් එක්ක කතා කරන්නේ. ඉතින් මම අද කාරණා දෙකක් කතා කරනවා. එක කාරණාවක් තමයි සීමාවෙන් එහා ගමනාන්තය දිග්ගා ට්‍රැවල්. ඉතින් මෙන්න මේක මම හැම වෙලාවෙම කියනවනේ වත් එක්ක හැම මොහොතකම කියනවා. ඉතින් ඒක මොකක්ද කියන එක මම වත් එක්ක කතා කරන්න හිතුවා. ඉතින් සීමාවෙන් එහා ගමනාන්තය කියලා මම දාන්න හේතුව අද මම YouTube channel එක මෙහෙම හදාගෙන යනකොට මම මුලින්ම මේක දාපු එකක්නේ. එතකොට මට හිතුණා මේක කරගෙන යනකොට මේකත් කියලා තියන්න. හේතුව තමයි මම මේ වැඩේ මේ YouTube channel එක පටන් අරගෙන කාලයක් නෑ, මාස 2ක් 3ක් වගේ ඇතුළත තමයි මේක කරේ. මාස 2ක් වගේ ඇති. හැබැයි මම මේ කතා කරන කාරණා ගොඩක් දුරට මොටිවේෂන් වෙනවා, ජෝක් කැලිත් තියෙනවා, සීනරි කියන්නේ ට්‍රැවලිනුත් තියෙනවා. මම මේක අවුරුදු 17 දී පටන් ගත්ත වැඩක්. මම එතකොට මට හම්බෙච්ච හැම ප්ලැට්ෆෝම් එකක් මං කරපු හැම වැඩක්ම ජොබ් එකක් ඇතුළතදීම මං කරපු හැම බිස්නස් එකක් ඇතුළතදීම මම මේක ඔබන්ට තමයි හැම වෙලාවෙම වැළුවේ. මොකක්ද මේ වැඩේ ඇතුළට දාලා මගේ ඔළුවේ තියෙන එක මේ හැම වැඩකටම දාලා මගේ ඔළුවේ තියෙන එක එළියට දාලා පෙන්නන්න තමයි මම try කරේ. ඉතින් මම චිත්‍රයක් හදිරුණත් මම try කරේ ඒක. එතකොට මම මේ වෙලාවේ දැන් තෝරගෙන තියෙන YouTube, Facebook මේ platform එක තෝරගෙන මම එදා පටන් ගත්ත විදිහම අද වෙනස් විදිහට අද මම කතා කරනවා. මම මේක ආස වැඩක්. ඒ වගේම තමයි. හැබැයි මම හැම මොහොතකදීම කතා කරන්නේ මම වැඩක් කරලා මම වැඩක් කරගෙන යන ගමන් තමයි මමත් මේක කතා කරන්නේ. එතකොට සීමාවෙන් එහා ගමනාන්තය කියලා බ්‍රෝ මම දාන්න හේතුව මම ඉන්නේ ප්ලැට්ෆෝම් එක ගත්තාම කියන්නේ මම කරන හැම වැඩකම මම ඉන්නේ රාමුවක නෙමෙයි. මට ඕන වෙලාවක ඇඩ්ජස්ට් වෙන්න පුළුවන්. හරියට නිකන් වතුර වගේ. ඒ කියන්නේ මම කරන හැම වැඩකටම මට ඕන විදිහකට වෙනස් කරගන්න හැඩ තල දාන්න මම අද දකින්නේ ජීවිතේ හැමදේම චිත්‍රයක් අදිනවා වගේ. මම කරන හැම වැඩක්ම අද කරන්නේ මම චිත්‍රයක් අදිනවා වගේ. ඉතින් ඒ නිසා මට ඒක ඉරේස් කරන්න පුළුවන්, ආයේ කළු පාටින් ගාලා දාන්න පුළුවන්. ඒ ඕන දෙයකට මට හරව ගන්න පුළුවන් විදිහට මම හදාගත්ත මේකක් තමයි මේ සීමාවෙන් එහා ගමනාන්තය කියලා කියන්නේ. ඉතින් ඒක ලොකු කාරණාවක් තමයි ඔය සීමාවෙන් එහා ගමනාන්තය කියන්නේ. රයිට්. එතකොට ඊළඟ එක තමයි මම කතා කරන්න හදන ප්‍රධාන කාරණාව. ඊළඟ එක තමයි ඔයාට ප්‍රතිවාදියෙක් ඉන්නවනම් හරිද? ඒක ඔයාගේ වචනෙන් කිව්වොත් මොකද්ද? ඔයාට තරහකාරයෙක් හරිද? ඉන්නවනම් ඔයා මේ වෙලාවේ ගැන තැවි නම් ඉන්නේ. ඔයා දුකින් නම් ඉන්නේ. මම ඔයාට කතා කරන්නේ ඔයාට ඒ දුක නැති කරලා සතුටු වෙන්න පුළුවන් කාරණාවක්. මොකක්ද දන්නවද? ඔයාට ප්‍රතිවාදියෙක් ඉන්නවා නම් ඔයා සතුටු වෙන්න ඕනේ. රයිට්? මම මේ මොකද්ද මේ කියන්නේ? ප්‍රතිවාදියෙක් ඉන්නවා නම් සතුටු වෙන්න ඕනේ. තරහ වෙනගෙන කේන්තියෙන් එහෙමනම් ඔයා ඉන්නේ රයිට් නෑ. ඔයා සතුටු වෙන්න ඕනේ. ප්‍රතිවාදියෙක් ඉන්න තැන තමයි සාර්ථකත්වයේ තියෙන්නේ. මම මේ මොකද්ද කියන්නේ කියන කාරණාව මම උදාහරණයක් කරන් එක්සැම්පල් එකක් අරගෙන මම ඔයත් කතා කරොත් මේ වැඩි පැහැදිලි වෙයි. ඒ කියන්නේ ප්‍රතිවාදී කියලා කියන්නේ මම මේක ප්‍රධානම කාරණාව ගත්තොත් එහෙම
ඔයාට අද තරහකාරයෙක් නැත්තම් හරිද? ඔයාට කේලම් වා ගැන කේලම් කියලා වාව චාටර් කරලා වාට මඩ ගහලා අද ඔයාට එහෙම නැත්තම් ඔයා වැඩක් කරලා නැහැ. එහෙනම් ඔයා දැන් වැඩ කරන්න පටන් ගන්න. එතකොට ඔයාට මේ වෙලාවේ කේලම් කියනවා පාරේ ගියත් නිකන් ඇදේට බලන්නවා නිකන් වාහනයක ගියත් ඔයා බස් එකේ ගියත් ඔයා පයින් ගියත් ඔයා මොන දේ කරන්නේ පාර ටික වෙලාවකින් බෑඩ් ප්‍රතිචාරයක් වාට එනවා නම් ඔයා ගියාට පස්සේ කුචු කුචු ගාලා මොනවා හරි කියනවා නම් ඔයා කතා කරන දෙයක් අහගෙන ඉඳලා තව කෙනෙක්ට කියනවා නම් ඒ වගේ වැඩ ගොඩක් වෙනවා නම් අද ඔයා මොනවා හරි දෙයක් කරන ගමන් ඉන්නේ. එනවා සතුටු වෙන්න ඕනේ එක කාරණාවක් තමයි ඒක. මොකද ඔයාගෙන කතා කරන ඔයාව මාතෘකාවක් වෙලා තියෙනවා. ඒතර ඔයා වැඩක් කරලා නැද්ද? ඔයා වැඩක් කරලා තියෙන්නේ. රයිට්. එතකොට මම මේකත් එක්ක මේක ෂාප් වෙන්න මම මේ විදිහට කතා කරන්න උදාහරණයක් දාලා. ඒ කියන්නේ මචං මේ රටේ ගත්තාට පස්සේ රජ පරම්පරාවේ ප්‍රබලම නායකයෙක් ඒ කියන්නේ රජ සෙට් එකෙන්ම ගත්තාම රජවරුන්ගෙන් කැපී පෙනෙන නායකයා කවුද? දුටුගැමුණු රජතුමා ගත්තොත් ඇයියා ඒ කියන්නේ ශ්‍රේෂ්ඨ ගොඩක් උතුම් නිකන් අයිකන් එකේ උඩම තියන්නේ ඇයි? එයා ඉන්න හේතුව එයාට ලොකු ප්‍රබල ප්‍රතිවාදියෙක් හිටියා. කවුද? එලාර. හරිද? එලාර හිටපු නිසා තමයි දුටුගැමුණු කියන නාමය එයා ඉහළට යන්න එයාව උස්සලා තියන්න ප්‍රධාන හේතුව එලාර. එයා දුටුගැමුණු කියන කෙනාගේ දක්ෂතාවයේ විදහාපාන්න එයාගේ දක්ෂතාවයේ පෙන්වන්න හොඳම ඉලිප්පිලා පෙනුනේ කොහොමද? එලාර හිටපු නිසා. එතකොට මෑත කාලේ ගත්තාම මහින්ද රාජපක්ෂ. ඒ කියන්නේ මේ ජනාධිපතිවරුන්ගේ ගත්තාම මං දේශපාලනය මම ගත්තොත් කිසිම කෙනෙක්ගේ මෙහෙම ඩිපෙන්ඩ් වෙලා නැහැ. රයිට්? හැබැයි මම මේ කියන්නේ කාරණාව නැට්ටෙන් අල්ලගන්න එපා කවුරු. මේ කියන කතාව හරියට අවබෝධ කරගත්තොත් ඒ කියන්නේ ඒක ලොකු කාරණාවක්. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ අද ඒ කියන්නේ කවුරු මොනවා වුණත් කවුඩක් කට්ටිය බැන්නට අද එයාට තැනක් හැදිලා තියෙනවානේ. ඒක මැරෙනකන් ඒක මැරිලත් ඒ කියන්නේ ඒක එයාගේ නම මැකෙන්නේ නැහැ ලිස්ට් එකේ. ඇයි ප්‍රබල හිටියාට ප්‍රතිවිරුද්ධවාදී කවුද? ප්‍රභාකරම්. ඒ වගේ ප්‍රබල නායකයෙක් හිටපු නිසා මොකද වුනේ? එයාව පරාජය කරපු නිසා. ඒ කියන්නේ අරයාගේ තියෙන හොඳම ශිල්ප ටික නිකන් එයා ඉස්මතු වෙන්න මෙයා මොකද කරන්නේ? මෙයා ප්‍රබල වෙන්න මෙයා මොකද වෙන්නේ? තවත් ඉහළට යන එක වෙන්නේ. එතකොට මම මේකේ දකින්න විදියට අපිට මේක කතා කරන්න හොඳම ලොකුම උදාහරණය තමයි අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ. අද මුළු ලෝකයක්ම හරිද? ලෝකෙම ඉහළම තැනක අද ඉන්න හේතුව මොකද උනේ? නායකයා මේ ලෝකේ ඉන්න ඉහළම නායකයෙක් කියන කෙනා වෙන්න ඒක ඔප්පු වෙන්න ප්‍රබල ප්‍රතිවාදී දේවදත්ත. එයා හිටියේ නැත්තම් මොකද වෙන්නේ? මේක හරියට මං කියන්නේ ඔප්පු කරන්න බෑ. එතකොට අද ඔයාට ඔයා වෙනුවෙන් අද කවුරු හරි ඔයාගේ ගමේ නැත්නම් ඔයාගේ නගරේ නැත්නම් ඔයාගේ පන්තියේ නැත්නම් ඔයා කරන ඔයා ජොබ් එක කරන තැන ඔයා කරන හැම තැනකදීම අද ඔයාට සපෝටිව් එකක් තමයි ඔය චීත් අඳින අය. අද ඔයා චීත් කියන්නේ කේලම් කියන සෙට් එකේ ඉන්නවනේ. ඒ සෙට් එක නැති වුණොත් ඒක නැති වුණොත් මේ වැඩේ කරන්න බෑ. ඒ සෙට් එකේ ඉන්න ඕනේ මේ වැඩේට. ඒකෙන් තමයි ඔයාව සෝරි මේ දවස්වල දිග්ගයින්නේ හොඳට මාසනීප වෙලා ඒ අතරතුරේ තමයි මම ඔයත් එක්ක කතා කරන්නේ. මම ඔයාලට කිව්වේ ඒ කියන්නේ ඒ සෙට් එකේ ඉන්න ඕනේ. ඒ සෙට් එකේ හිටියොත් තමයි මචං මේ වැඩේ කියන්නේ ඔයාව
ඔයාව හරියටම නිර්මාණය කරන්න යාලා. ඒ නිසා ඔයාට ප්‍රතිවාදියෙක් ඉන්නවා නම් ඔයාට මේ වෙලාවේ හරිම වදයක් දෙන, හිතට හරියටම වදය දෙන, ඔය කේන්ති ගන්න මිනිස්සු සෙට් එකක් ඉන්නවා නම් එයාට උදේ හවස වඳින්න, එයාට තෑන්ක්ස් කරන්න. රයිට්, එයා එහෙම කරන නිසා තමයි ඔයා ඉස්සරහට යන්නේ. ඔයා දවසක ගොඩාක් ඉස්සරහට යනවා නම් යන්නේ මේ මිනිස්සු නිසා. ඔයාට ඔයාව පහලට දාලා පාගනම සෙට් එක තමයි ඔයාව